හිරි පොද වැස්ස කතාවට ආදරය කරන ඔයාලව මං ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මං අද කතා කරන්න යන්නේ ආත්මී අරුෂ්ව පිළිගනීද කියලා. අරුෂ් කියන්නේ ආත්මිගේ කලින් හස්බන්ඩ්. ඒත් මෙයාලා ඉන්නේ ඩිවෝස් වෙලා. හැබැයි දෝනිය පැහැරගත්ත වෙලාවේ ආත්මි කිව්වා ඒ දෙන්නගෙම දරුවා කියලා. ඒක නිසා අරුෂ් හිතන් ඉන්නේ එයාලා දෙන්නගේ දරුවා කියලා. එහෙම ආත්මි කියන්නේ ආත්මිගේ දෝනිගේ දෙන්නගේම ආරක්ෂාවට. හැබැයි අරුෂ් කියන්නේ දැනටමත් කසාද ගෑණියක් ඉන්න කෙනෙක්. අරුෂ්ගේ ගෑණි කීයටවත් අරුෂ්ගේ ගෙදරට ගේන්න දෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. දෝනිට අරුෂ්ගේ තාත්තා වගේ ආදරේ පෙන්නනවා වුණත් දෝනිට ආත්මි තාත්ති කියලා පෙන්නලා තින්නේ තිදස් කීයටවත් අරුෂ්ට ආත්මිව අයිති කරගන්න ඉඩ දෙන එකක් නැහැ කියලා අපිට තේරිලා තින්නේ. අරුෂ් හොඳයි කියලා ආත්මිට තේරිලා තින්නේ. දැන් වෙනස් වෙලා කියලා එයා දැන් හොඳයි කියලා ඒත් ආත්මි බලන් ඉන්නේ දරුවා එක්ක තිදස් ළඟට යන්න. මේ වගේ වීඩියෝස් බලන්න ආසයි නම් මගේ YouTube channel එක subscribe කරලා, comment කරලා, share කරලා, like කරන්න.